සමහර කතා ලියවෙන්නේ කඩදාසියක නෙවෙයි පොළවේ. මේකත් එහෙම කතාවක්. අද ලියන්න පටන් ගන්නේ මගේ මාළු ටැංකියේ පළවෙනි පරිච්ඡේදය. මුලින්ම පොළව හාරන්න පටන් ගත්තා. හැම උදැල්ලක්ම වැදුනේ පොළවටම විතරක් නෙවෙයි මගේ හීනයටත්. පොඩි බාල්දියකින් පස් අරගෙන ගියා. ආයෙත් ආවා. ආයෙත් ගියා. මේ පුංචි පියවර වලින් තමයි මේ ලොකු කතාව ලියවෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඕනි දේවල් ගන්න හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා වැලි සිමෙන්ති අරගෙන ඉක්මනින්ම ආවා. සිමෙන්ති අනද්දි මට හිතුනේ අද මේ අත් දෙකෙන් බඳින්නේ සිමෙන්ති විතරක්ම නෙමෙයි මගේ හීනේ අත්තිවාරමයි කියලා. හාරපු ටැංකියේ බිත්ති එකින් එක සිමෙන්තියෙන් බැඳුණා. තාම මෙතන සම්පූර්ණ වෙලා නම් නැහැ. මේ ඉතින් කතාවේ පළවෙනි පිටු කීපයනේ. ඉස්සරහට මේ හිස් ටැංකියේ තව පාට මාළු නිදහසේ පීනන විදිහ තව වැඩ ගොඩයි. මේ කතාව නම් ලියන ගමන්. ඒ හින්දා මේ කතාව ඊළඟ පිටුවටත් පෙරලමුද?